Hi guys, මම මලියා. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එක. Hi guys. ඉතින් කොහොමද? මොකද වෙන්නේ ඉතින් ඔය පැත්තේ? ඔන්න ඉතින් අපි ඉතින් සිවිලිම ගහලා වුණාට පස්සේ ඔන්න ආවා කොටුව පැත්තට. කොටුව පැත්තට කියන්නේ ඉතින් කොටු පණින්න නෙවෙයි හොඳේ. මේක ඇවිල්ලා ඉතින් අපි කොටුව කියලා කියන්නේ අපි ඇත්තටම වී වගා කරන පැත්තට. ඉතින් මේ පැත්තට තමයි අද ආවේ. ඉතින් මේ පැත්තේ පොඩි රවුමක් යන්න කියලා. මේ පැත්තට අද වතුර හරවන්න තියෙනවා. මේ තියෙන ඉතින් අපේ වක්කඩ ඉතින් මෙතනින් දාලා අනිත් පැත්තට දාන්න තමයි තියෙන්නේ ඉතින්. ඔන්න ඉතින් තාම අපේ එළියතු ටික පටන් ගත්තේ නැහැ. ඇත්තටම මේ කොටුවෙන් සාමාන්‍ය ප්‍රමාණයක් අපි තියෙනවා. ඔන්න තව චුට්ටක් ගියපුවම අපි ලියද්ද පටන් ගන්නවා. ඔන්න ඔය හරිය සෙට් එකේ ඉඳන් අර කෙලවරටම යනකම් තියෙන්නේ අපේ ලියතු ටික. එතකොට ඒ ටිකට තමයි පුරවන්න තියෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් පුරවන්න තියෙනවා. ඉතින් බලමු අද කොහොමද අපි මේකට වතුර පුරවලා ඉවර වෙන්නේ කියලා. කොහොමද ඉතින් කොහා කෑ ගහන්නෙත් දැන් කොහාටත් ඉතින් අවුරුදු අමත කියලා. දැන් තමයි උත් කෑ ගහන්නේ. යවුණා නේද? හරි ඉතින්. ඔන්න ඉතින් ওই ටිකේ ඉඳන් තමයි අපේ සෙට් එක තියෙන්නේ. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. ඔන්න තවත් වක්කඩක් තියෙනවා. ඔතනින් තමයි ওই දෙපැත්තෙම තියෙන කෑලි ටික අපේ. ඔතන ඔන්න ඔය පැත්තේ තියෙන ටික කෙළවරටම යනකම් අපි. ඔය කොටුව කියලා කියන්නේ ඔන්න ඔය පැත්තේ ටික. අර දුරින් එනවා පේන්නේ ඉතින් අපේ අම්මා ඉන්නවා ඉස්සරහින්. දුරවිත්නේ අර ඔන්න ඉතින් ඔන්න ඔය ගස් ටික තියෙන සෙට් එකේ ඉඳන් ওই ටික තමයි කොටුව කියලා කියන්නේ. අපි ගමේ තියෙන. ඔයාලගේ පැත්තේ මේ වගේ ලස්සන පැත්තක් තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙයින් ඉතින් ඔයාලට වීඩියෝ අරගෙන එන මම තමයි ඉතින් වීඩියෝ කරලා ඔයාලට ගෙනත් දෙන්නේ. කොහොමද ඉතින්? හායි. ඔන්න ඉතින් හරවන සෙට් එක. ගොඩක් කට්ටිය ඉතින් කොටුවේ ඉන්න මාමලා ඔක්කොම ටික ඇවිල්ලා ඉතින් දැන් හරවනවා වතුර ටික. අපි බලමු ඉතින් කොටුවට වතුර හරවලා ඉවර වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ආවේ අපේ අම්මා. ඔයාලගෙත් ඉතින් අම්මලා ඕද? ඉතින් ඔන්න ඉතින් අපේ කොටුව කියලා කියන්නේ ඇයි මෙතෙන්? කොටුව කියලා කියන්නේ ඉතින් ඔන්න ඔය ගස් පොළමින් බලන්න මේ හරිය තියෙන්නේ කොටුවක්. ඒකේක තමයි මේකට කොටුව කියලා කියන්නේ. එහා පැත්තේ තියෙන්නේ ගමේ. එතකොට මේ පැත්තට කියන්නේ කොටුව කියලා. ඒතර කොටුව කියලා කියන්නේ මේක තනිකර කොටුවක් වගේ තියෙන හින්දා. ඔන්න ඉතින් සරුසාර වී වගාව තමයි ඔය තියෙන්නේ අපේ. අපි ඉන්නේ ඉතින් ගැමි පරිසරයක. ඔයාලගේවත් තියෙනවා නම් ඉතින් මේ වගේ වැරද්ද වී වගා කරලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න යටින්. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.